ඉතින් අපේ තාත්තට හරි මැලිලා ඉඳගෙන හොඳ වෙන්නේ. Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් හෙන කාලෙකට පස්සේ තමයි ඔන්න වීඩියෝ එකක් ගෙනාවේ මං හිතන්නේ මාස 5කට පස්සේ. ඉතින් වා මෙයාව දන්නවනේ මේ තමයි එස්තර්. ඉතින් අපි දෙන්නයි තව කට්ටියක් එනවා පස්සේ අද යන්න හදන්නේ ස්පෙෂල් ඉවෙන්ට් එකකට. ඉවෙන්ට් එකක් කියන්නත් බෑ ස්පෙෂල් ඩේ එකකට. ඔව් ඉතින් අද තමයි අපේ යුනිවර්සිටි එකේ ෆ්‍රෙෂර්ස් ෆෙයර් එක. ඇත්තටම අද කිව්වල නෙමෙයි මම මේක වීඩියෝ කරලා තියෙන්නේ සැප්තැම්බර් 22. ඔන්න ඉතින් අද අපිට තිබ්බේ ඉන්ට්‍රොඩක්ෂන් එක. ඉතින් ඒකට කලින් පීසා කෑල්ලක් කාලා තමයි ඔන්න ආවේ. ඔන්න මෙයාලත් එක්ක ඉන්න අන්තිම දවස තමයි අද. මොකද මෙයාලා කරන්නේ ඇඩල්ට් නර්සින්. මම විතරයි චයිල්ඩ් නර්සින් කරන්නේ. ඉතින් බලමු මට මේකෙදිත් යාළුවෝ හම්බෙයිද කියලා. ටඩා මට හම්බුනේ කවුද බලන්න. කවුද කියන බලන කට්ටිය කමෙන්ට් එකක් දාන්න කවුද මට හම්බුනේ කියලා. කෝ බලන්න මෙතන ඩොක්ටර් හූ ෆෑන්ස්ලා ඉන්නවද කියලා. Take whatever you want. This one. ගොඩක් ගොඩක් ඇක්ටිවිටීස් තිබ්බා. ඒ වගේම යුනිවර්සිටි එකේ ගොඩක් සොසයිටිස් ඇවිල්ලා එයාලගේ සොසයිටිස් අලුත් ළමයින්ට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. ඉතින් මෙන්න මේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට ගිහිල්ලා පෙන්නන්නම්. බයි බයි. hi guys. ඉතින් බලමු මේ බෑග් එකේ මට මොනවද හම්බුනේ කියලා. මුලින්ම නම් ඉතින් අර අපේ අර A-level class එකට ගියා වගේ leaflet තමයි. මේ ඔක්කොම leaflet. මේ තවත් leaflet. මේකත් leaflet. මේකයි ඒක තමයි. ඊට පස්සේ මේක leaflet එකක්ද? නෑනේ. ඔව් මේකත් නිකන් අර මේකක්. time table එක වගේ එකක් නිකන්. මොකක් හරි time table, time chart මොකක් හරි එකක්. අන්න ඒ වගේ එකක්. ඒක ලස්සනයි නේ.
ඊට පස්සේ මේ මොකද තව මොකද්ද චා එකක්. ඊට පස්සේ හම්බුණා මෙන්න මේක. මේ මොකද්ද? ගිස් ගන්න බෑ මොකද කියලා. ඔයගොල්ලෝ දකින්නද? රේසර් එකක් guys. මොකටද දෙන්නේ අපි රේසර් එකක් දෙන්නේ. ඕපන් කරලා බලමු. නිහාර මේක නිකන් අන්බොක්සින් ෆෝන් වීඩියෝ එකක් වගේ නිකන් ASMR එකක් වගේ. ඒ බං. ඒක නිකන් අර හොඳ බ්‍රෑන්ඩ් නිව් එකක් මේක හද කොහෙද? මං හිතන්නේ ඒක නිකන් චාර්ජබල් එක දාන්නේ මන් දන්නේ. බය වෙන්න බෑ මේක මේකක් දාලා තියෙන්නේ. ඒක මේක ඉතින් අපේ තාත්තට මැලිලි ලැබුණ හොඳ වෙන්නේ. ඊට පස්සේ හම්බුණා ඊට පස්සේ අපිට ඩොමිනෝස් පීසා කෙනෙක් තිබුණා. ඒකෙන් බෑග් එකේ ඒකේ මං හිතන්නේ තිබ්බා පෑනකුයි ස්ටිකර් එකකුයි. ස්ටිකර් එක නම් දැන් හොයාගන්න නෑ. ඒක තමයි. ඊට පස්සේ ඊට අමතරව මේ චොක්ලට්ුයි පෑන් ටිකකුයි හම්බුණා. මෙන්න පෑනුයි චොක්ලට්ුයි චුයින් ගමුයි චොක්ලට්ුයි තව මේක නම් මට හම්බුණා මේ අර මෙහි කාට් වලට shopping cart වලට අර කොයින් එකක් දාන්න ඕනේ. ඒක දාන්න නැති වෙන්න අර එහෙම එකක්. එච්චර ලොකු මේ කාට් වල බඩු ගන්න නැහැ. ඉතින් ඒ නිසා මේක බලමු ඉතින්. අනාගතයේදී උමනා වෙයිනේ කියලා අපි තියාගමු. ඉතින් වෝටර් බොටලයක් හම්බුණා. වතුර බෝතලයක්. ඉන්න හොඳම දේ පෙන්වන්න බැරි වුණානේ. වතුර බෝතලයක් හම්බුණා. හැමදාම මට හම්බුනේ බෑග් එකක්. බෑග්ම තමයි දෙපාරක්ම හම්බුනේ. අන්තිමයි වතුර බෝතලයක් හම්බුණා. මේක ඇත්තටම හොඳයි ඉතින්. මෙහෙම ඕපන් කරන්න පුළුවන් එකක්. එහෙනම් අපි දැන් ගිහිල්ලා බලමු මොනවද හම්බුනේ කියලා. ඔන්න මේව තමයි මට හම්බුනේ. මෙතන ගොඩක් චොක්ලට් නම් ඒව කෑම බීම ටික නම් ගොඩක් අඩුයි. මොකද ඒව ඔක්කොම මෙතනදී කෑවා. මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ආයෙමත් වීඩියෝ එකකින් ඉක්මනටම එන්නම්. බයි බයි.